අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා. ඒ තමයි සාර්ථකත්වය කියන ඉලක්කය පස්සේ දුවලා ගිහින් කවදා හරි ඒක අල්ලගත්තම සතුටින් ඉන්න පුල්ලන් වෙයි කියලා. ඉතින් අපි සතුට පස්සට දාලා පීඩණියෙන් වැඩ කරනවා. ඔන්න ඕක තමයි අපේ හැමෝගෙම වගේ ඔළුවට ගිහින් දින අදහස. සතුට කියන්නේ හරියට ලොකු ඉලක්කයක් සපුරගත්තට පස්සේ විතරක් ලැබෙන ත්‍යාගයක් වගේ දෙයක් කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒත් මොහොතකට හිතන්නකෝ අපි මේ හිතන විදිහ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහුවොත්. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි මේ මුළු විග්‍රහයම කේන්ද්‍රය වෙන්නේ. විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්눔 කරන්නේ අපි සාර්ථකත්වය ගැන හිතන සූත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි කියලයි. අපි බලමු මොකද්ද මේ මහා පෙරළිය කියලා. මෙන්න මේක බලන්න. මේකෙන් ඔය වෙනස නියමෙටම පැහැදිලි වෙනවා. අපි හිතුවේ සාර්ථක වුණාම සතුට එනවා කියලා. ඒත් ඇත්තටම නවීන විද්‍යාව කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ සතුටේ හිටියොත් සාර්ථකත්වය එනවා කියන එක. සතුට කියන්නේ ප්‍රතිඵලයක් නෙවෙයි හේතුවක්. මේක නිකම්ම පොසිටිව් තින්කින් ගැන කියන කතාවක් විතරක් නෙවෙයි. මේක පිටිපස්සේ ඇත්තරම විද්‍යාවක් තියෙනවා. අපේ මොළයේ රසායනික ක්‍රියාවලිය සහ ඒකේ ක්‍රියාකාරීත්වය ගැන ගැඹුරු කාරණයක්. හරි. එහෙනම් මොකද්ද මේ කියන ජීව විද්‍යාත්මක වාසිය? අපි දැන් බලමු සතුටුදායක මොළයකට ලැබෙන සුපිරි බල 4ක් ගැන. පළවෙනි සුපිරි බලය තමයි මේ ඩොපමීන් නාචරණය. අපි සතුටින් ඉන්නකොට අපේ මොළයෙන් මේ රසායනික ද්‍රව්‍ය නිකුත් වෙනවා. සරලවම කිව්වොත් අපේ මොළයේ ප්‍රොසෙස් එකට ටර්බෝ බූස්ට් එකක් ලැබෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒ නිසා අලුත් දේවල් ඉගෙන ගන්න එක, තොරතුරු මතක තියාගන්න එක හරිව ලේසි. දෙවැනි එක තමයි වැඩි දියුණු වුණු අවධානය. හිතන්නකෝ ඔළුව පුරා ප්‍රශ්න තියාගෙන වැදගත් ඊමේල් එකක් ලියන්න හදනවා කියලා. වචනයක්වත් ගලපගන්න බෑ නේද? ඒත් හිත සංසුන් වුණාම සතුටින් ඉන්නකොට අපිට පුළුවන් එක දෙයක් කෙරෙහි තදින් අවධානය යොමු කරන්න. අනවශ්‍ය සිතුවිලි අඩු වෙන නිසා ගන්න තීරණත් වඩාත් පැහැදිලි සහ නිවැරදි වෙනවා. තුන්වෙනි සුපිරි බලය තමයි නිර්මාණශීලීත්වය. මේ ප්‍රස්තාරය දිහා බලමු වෙනස හොඳටම පේනව නේද? පීඩණයෙන් ඉන්නකොට අපේ හිත හිර වෙනවා, අලුත් අදහස් එන්නේ නැහැ. ඒත් හිත නිදහස් වුණාම සතුටින් ඉන්නකොට හිර වෙලා තිබුණු ප්‍රශ්නකට උත්තරේ හිතුවේවත් නැති වෙලාවක මතක් වෙන්න පුළුවන්. මොකද සතුටින් ඉන්නකොට අපේ මොළයට ප්‍රශ්න දිහා විවිධ පැත්තවලින් බලන්න ඉඩ ලැබෙනවා. හතරවෙනි සුපිරි බලය තමයි ඉහළ ශක්තියක් ලැබෙන එක. අපි ආසම දෙයක් කරනකොට ඒක චිත්‍රයක් අඳින එක වෙන්න පුළුවන්, ගේම් එකක් ගහන එක වෙන්න පුළුවන්. වෙලාව යනවා තේරෙන්නේවත් නෑ නේද? අන්න ඒකට තමයි ෆ්ලෝ ස්ටේට් එක කියන්නේ. සතුටින් වැඩ කරනකොට අපි මේ තත්ත්වයට ලේසියෙන්මපත් වෙනවා. එතකොට වැඩේ මහන්සියක් නැතුවම හරිම ඉහළ ගුණාත්මක භාරයකින් ඉවර කරන්නත් පුළුවන්. හොඳයි. ඇයි සතුටින් ඉන්න එක වැදගත් කියන එක දැන් පැහැදිලි. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි අපි කොහොමද මේක අපේ දවසට එකතු කරගන්නේ? මෙන්න ඒකට හරිම සරල ක්‍රියාත්මක කරන්න පුරුවන් පියවර කීපයක්. මේවා හිතන තරම් ලොකු දේවල් නෙවෙයි. බලන්න පළවෙනි එක දවසේ කරපු පොඩි දෙයක් ගැන හරි සතුටු වෙන්න. ලොකු ඉලක්කයක් වෙනකම්ම බලන් ඉන්න ඕන නෑ. දෙවෙනි එක හැම පැයකටම සැරයක් විනාඩි 5ක පොඩි විවේකයක් ගන්න. ඒ වෙලාවට හිතට සතුටක් දෙන දෙයක් කරන්න. තුන්වෙනි එක තමයි උදේ නැගිට ගමන් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව අද දවසේ සතුට වෙන්න පුරුවන් හේතු 3ක් ගැන හිතලා දවස පටන් ගන්න එක. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න ඕන ලොකුම දේ තමයි මේ අලුත් මානසිකත්වය. ඒ තමයි සතුට කියන්නේ ත්‍යාගයක් නෙවෙයි ඉන්ධනයක් කියන එක. මේක තමයි මේ කතාවේ හදවත. මේ උපුටා දැක්වීම ඒක නියමෙටම කියනවා. සතුට කියන්නේ වැඩ ඉවර වුණාම අන්තිමට ලැබෙන කුසලානයක් නෙවෙයි. ඒක තමයි වැඩේ සාර්ථකව කරන්න අපිට ඕන කරන පෙට්‍රල්. ඉතින් මේක අහලා ඉවර වෙලා පොඩ්ඩක් හිතන්න. Tamanගේ ජීවිතේට මේ දේ කොහොමද එකතු කරගන්නේ කියලා. අද දවසේ මේ සතුට කියන ඉන්ධනයෙන් පණ ගන්වන්න පුරුවන් එකම එක වැඩක් මොකද්ද?